මේ ඕගොල්ලන්ට මතක ඇති මම තනකොළ මේ පිච්චු මතක ඇති. මේ දැන් තනකොළ පිච්චු එක තමයි අපි මේ භාවිත කරන්න යන්නේ. අපේ චාකෝල් නිෂ්පාදනය සඳහා. අපි බලමු දැන් මොකද්ද ඊළඟ පියවර කියලා. හරි අපිට මතක ඇති දැන් අපි මේ බයෝචා නිෂ්පාදනය කරගත්ත මේ මොනවද ඒවට කියන්නේ ග්‍රාස් වලින් නැත්නම් තනකොළ වලින් දැන් මේ අපි මේක කරන්න යන්නේ අපි මේක හොඳටම පොඩි කරගන්නවා. පොඩි කරගෙන ඒ පොඩි කරගත්ත එක හොඳටම හලා ගන්නවා. හලාගෙන ඒකට මේ මික්ස් කරගන්නවා සාමාන්‍යයෙන් පිටි වතුර එකතු කරලා පල්පය වගේ හරි ගස්සගෙන ඒකෙන් තමයි මේ චාකෝල් බ්‍රික්ස් එක අපි හදන්නේ. අපි බලමු කොහොමද ඒක ප්‍රොසෙස් එක කියලා. Hopefully the portion is enough. If it is not, we'll add a little bit more, but I'll show you the consistency, how it has to be. Let's see. කරපුවහම වතුර ගොඩක් නැහැ කැඩෙන්නේ නැහැ එනවා හරි ඒකට නම් කැඩෙනවා ඒ වගේ කෙසේද අපි බලමු දැන් මේක කොහොමද අපි පොල් කැට විදිහට හදාගන්නේ කියලා ඒකට වයිතා කරමු පොඩි යකඩ කැල්ලක් හරි ප්ලේට් කැල්ලක් හරි ඉන්න තියලා වැඩි කරන්න කැල්ලක් තිබ්බා hopefully ඔයගලන්ට පේනවා ඇති Money though, right? අපි අහුරන් දැම්ම මේ වගේ බටයකට චූටි බටයකට එනවා වටනවා දාලා වඩ හිතන ප්‍රමාණයට තියලා පොඩි එකේ මොන හරි එකේ consistency එක නම් ටිකක් වැරදි වගේ පේනවා. දැන් මේක කැඩලා තියෙනවා. අපි තා පොඩ්ඩක් වතුර ටිකක් දාලා නැත්නම් පාන් පිටි ටිකක් දාලා බලමු ඊළඟට මොකක්ද වෙන්නේ කියලා. හරි. කෙසේ වෙතත් ඔයගොල්ලන්ට පේන චාකෝල් බ්‍රික් එක හරි ගැසලා තියෙනවා. කාර් වලට පේනවද දන්නේ නැහැ. චාකෝල් බ්‍රික් එක හරි ගැසලා තියෙනවා. දැන් මේ බ්‍රික් එක අපිට ඩ්‍රයි වෙන්න තියන්න විතරයි ඕනේ. ඉතින් ඒ කන්සිස්ටන්සි එක ඔයගලන්ට තීරණය කරන්න ඉන්නේ ඔයගලන්ගේ මාතින් අතට ගත්තාම අවුලක් කොච්චරද ඕනේ ඒවා ප්‍රමාණය අරගෙන ඔයගලන්ට ඕන විදියට ඔයගලන්ගේ බ්‍රික් එක ඩිසයින් කර ගන්න පුළුවන්. ඒක බිම වැටලත් කැඩුන්නේ නැහැ. පේනව නේද? ඒක ඒතරම සමානින් බිම වැටලත් කැඩුන්නේ නැහැ ඒක. ඉතින් දැන් බ්‍රික් එක දැම්මම කැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ටිකක් ශක්තිමත් බවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ පෝෂන් එක හරි. ඒ කියන්නේ අවශ්‍ය කරන මික්ස් කරලා තියෙන ප්‍රමාණය හරි. හරි. ඕම අපි හරි ගස්සලා බලමු. හරි ඔයාලන්ට පේනවා ඇති. චාකෝල් බ්‍රික්ස් ටික අපි හදාගත්තා. සෑම දෙයක්ම මේ ටිකක් හයියටම හදාගන්න හම්බුන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ මම පාවිච්චි කරේ most basic equipments එකක් මේ වගේ තරලා හදාගන්න. භාවිත කළේ අර මිටියක් අරගෙන මිටිය ඇතුළට බටය ඇතුළට දාලා මිටියෙන් උඩ ෆෝස් එකෙන් තලන එක. weight එකත් එක්ක අරගෙන තලන එක. ඉතින් එහෙම නම් තමයි ගොඩක් වෙලාට අපිට හදාගන්න පුළුවන් උනේ එහෙම කරලා. කෙසේ වෙතත් ඒක එච්චර සාර්ථක නැහැ. නමුත් ඒ වුණාට
අපි ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදය කියලා දෙන්න තමයි මම මේ දැන් භාවිතා කළේ. හරි අපි දැන් බලමු මේ පාර. මේ අපි හදාගත්ත මේ චාකෝල් බ්‍රිකට් එක. මේක පොඩක්ම වෙilla නැහැ මම මේ ඊයේ හදපු එක. නමුත් අපි පත්තු කරලා බලමු. මොකද කල් වේලාව ටිකක් අඩු නිසා විදේශගත වීම වෙන්නේ නිසා මේක මේ විදිහටම තියලා මේකේ චුට්ටි මොයිස්චර් ගතියක් තියෙනවා නැත්නම් වතුර ගතියක් තියෙනවා. අයින් කරලා කෙසේ තියෙන විදිහටම පාවිච්චි කරමු මේ තියෙන උඩුමත් එක්ක. ඔන්න පේනදී මේ මගේ අර මම බ්‍රිකට්ස් එක හයියට තද කරලා නැහැ. ඒකෙන්ද කැඩලා තියෙනවා මේ එක. ඉතින් අපි කීපයක් තියාගෙන ඉතුරු ටික අපි බලමු කොහොමද මේක පත්තු කරන්න කියලා. දැක්කම ඒක තමයි මොන මොඩියෝද ලංකාවේ මේ තරම් සම්පත් තියාන වටේ වටේ අපි අනුන්ගේ ගෑස් උනන් නැති වෙන්න බැරි නෑ නේ ඔය ගැහිලා. ඕ යුද්ධය ගිය යන විදියට ඊයේ සුදා කිව්වේ ඔක්කොම කතා වෙන්න ඕනේ නේද? අනිවාර්යෙන් ලෝක යුද්ධයකට යන්න පුළුවන්. ඔක්කොම නැති වෙයි කියලා. ඔන්න ඉතින් ලෝක යුද්ධයකට ඔන්න සොලියුෂන් එකක් තියෙනවා තනකොළ වලින් උයන්න පුළුවන්. උයන්න පුළුවන්. මට පුත බලන්න ආසයි ලිපානේ. දැන් අපිට වගේ පත්තු කොලාට අපි චුට්ටයිනේ උයන්නේ. ඔව්. දැන් කඩේකට වගේ මරේ මරු. ඔව් දැන් මේක උනත් අපි පොඩ්ඩක් දාගත්තා අවශ්‍ය කරන ප්‍රමාණය මේ වගේ එකට. ඔව්. ඔක්කොම උණු පාතු උඩු කුඩු ටික ලං කරගත්තා. උයන ගියා. ගියා එකපාරින් මිව්වා. ඒක නම් ඇත්ත. නෑ තනකොළ. කොයිතරම් හිට දැන් මේක හයි එක වැඩි. මෙච්චරකට උනා නම් හරි. නේද කොසල අපි හිතන්නේ මේම දෙයක් වෙයි කියලා. මේව දෙයක් කරන්න පුළුවන් කියලා.